විභාගයක් කියන්නේ අපේ ජීවිතයේ තීරණාත්මක කඩයිමක්. ඒ නිසාම අපි ඒක ලං වෙනකොට, ඒකට ලෑස්ති වෙනකොට බය වෙනවා. අවධානය අඩු වෙනවා. මතකයත් අවුල් වෙනවා. හොඳට පාඩම් කරලා තිබුණත් විභාග ශාලාවේදී කලබල වෙනවා. ඒ නිසා ඔයාගේ අනාගතය තීරණය කරන මේ දේට ඔයාට හරියට මුහුණ දෙන්න බැරි වෙනවා. ඉතින් ඔයාගේ දෙමව්පියන්ගේ, පවුලේ අයගේ එකම බලාපොරොත්තුව ඔයාට මේක හරියටම මුහුණ දෙන්නත් ඕනේ. මේකට යූස් කරන්න පුළුවන්, භාවිතා කරන්න පුළුවන් බලවත් දෙයක් ගැන තමයි මම මේ වීඩියෝ එකේදී කියන්නේ. ඉතින් මම මේක මුලින්ම දුන්නේ එක්සෑම් එක නිසා ගොඩාක් පීඩණයෙන් ඉඳපු ළමයෙක්ට. මම මේක දිගින් දිගටම කට්ටියට දෙන්න හිතුවේ නැහැ. මම එයාට මුලින් දුන්නේ ඇත්තටම එයා ලොකු මානසික පීඩනයකින් ඉඳී හින්දා. නමුත් එයා එක්සෑම් එක ලියලා ඉවර වෙච්ච දවසේ මට දාපු මැසේජ් එකෙන් සහ මට කියපු දේවල් වලින් හොඳටම තේරුණා එයාගේ එක්සෑම් ලක් එක, ඒ කියන්නේ එයාගේ විභාගයේ ලියනකොට එන වාසනාව මේ නිසා වැඩි වෙලා කියලා. ඒ වගේම එයා ඒකට ගොඩාක් ස්තුතිවන්ත වුණා. ඉතින් මම මේ යන්ත්‍රය තවත් කිහිප දෙනෙකුට දුන්නා. ඒ හැමෝගෙමත් ඒ විදියටම විභාග වාසනාව වැඩි වෙලා තිබ්බා. එයාලා විභාගෙ ලියනකොට එයාලා පාඩම් කරපු දේවල් ඉක්මනටම එයාලට ලියන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ වගේම දැනෙන කලබලය, පීඩනය අවම වෙලා හොඳටම විභාගෙ ලියන්න එයාලට හැකි වෙලා තියෙනවා. ඒ වගේම එයාලගේ විභාගයේ ප්‍රශ්න පවා එයාලා හිතපු විදියටම ඇවිල්ලා තියෙනවා. ඉතින් මට තේරුණ දේ තමයි මේක සාමාන්‍ය යන්ත්‍රයක් නෙවෙයි කියන එක. මම මේ යන්ත්‍රය හොයාගත්තේ චීනයෙන්. ඉතින් චීනය කියන්නේ විභාග අතින් ඉතාමත් සංකීර්ණ රටක්. එයාලගේ විභාගවල තියෙන සංකීර්ණභාවය සහ තරඟකාරීත්වය වගේම තරඟකරුවන්ගේ අධික දක්ෂතාවය නිසාම එයාලා වාසනාව ලබා ගන්න යන්ත්‍රවලට යොමු වෙලා තියෙනවා. මම මේ භාවිතා කරන වෙන් චැන් කියන යන්ත්‍රයත් ඒ විදියට අතීතයේදී නිර්මාණය කරපු එකක්. නමුත් මේ දක්වා චීනයේ සිසුන් තමන්ගේ විභාග වාසනාව වර්ධනය කරගන්න මේක රහසින් පාවිච්චි කරනවා. එයාලා මේක රහසින් පාවිච්චි කරන්නේ සියලු දෙනාටම වාසනාව හිමි වුණොත් විභාගයේදී ඒගොල්ලන්ට කැපී පෙනෙන දක්ෂතාවලට යන්න බැරි හින්දා. ඉතින් මම ඒ යන්ත්‍රය නැවතත් විශේෂයෙන් මතුරලා තවත් බලය වැඩි කරලා මේ දේ පාවිච්චි කරපු අයට වඩා හොඳ ප්‍රතිඵල ලැබෙන විදියට නැවත නිර්මාණය කළා. ඉතින් ඔයාලටත් ඒ වගේ හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න මේ හරහා පුළුවන්. ඉතින් ඔයා මෙතනට ආවේ මේ වීඩියෝ එක දැක්කේ ඔයාට විභාග වාසනාව තියෙන හින්දා. ඔයාට පුළුවන් ඔයාගේ විභාගයේ හොඳම ලකුණු අතරට මේ වගේ යන්ත්‍රයක් යූස් කරලා වාසනාව සමගින් යන්න. ඔයා මේක ළඟ තියාගෙන ඉන්නකොට ඔයාට දැනෙන පීඩනය අඩු වෙනවා. පාඩම් කරන දේ හොඳට මතක හිටිනවා. ඒ වගේම විභාගයේදී වාසනාව ලැබෙනවා. ඒ වගේම ඔයාට විභාගයට මුහුණ දෙන්න විශාල ශක්තියකුත් ලැබෙනවා. ඉතින් මේක ඇමියුලට් කියන වර්ගයට අයත් වෙන යන්ත්‍රයක්. මේක පාවිච්චි කරන්නේ මේ විදියට. ඔයා පාඩම් කරනකොට මේක ළඟ තියාගන්න. පොතක් ඇතුලේ තියාගන්න පුළුවන්, පර්ස් එක ඇතුලේ තියාගන්න පුළුවන්. හැබැයි වැදගත්ම දේ තමයි මේක ඔයාගේ අතට අරගෙන ඒක දිහා ටික වෙලාවක් බලාගෙන ඉන්න. ඉතින් ඔයා මේ යන්ත්‍රයට ඒ එක්කම කියන්න මම මගේ උපරිමය කරනවා. ඒ වගේම මම හොඳට පාඩම් කරා. ඒ කියන්නේ ධනාත්මක සිතුවිලි ටික ඔයා මේ යන්ත්‍රයට දෙන්න. එතකොට මේ යන්ත්‍රය තවත් බලවත් වෙනවා. ඉතින් මම මේ යන්ත්‍රය ගැන කෙටියෙන් පැහැදිලි කළා. ඔයා විභාගයට මේ වෙලාවේ ලෑස්ති වෙනවා නම් මේ යන්ත්‍රය අනිවාර්යයෙන්ම ළඟ තියාගන්න.
ඒ වගේම ඔයා හොඳට මතක තියාගන්න ඔයාගේ පාඩම් වැඩ වෙනද වගේම මහන්සියෙන් කරන්නත් ඕනේ. මොකද ඔයා යන්ත්‍රය අරන් පාඩම් නොකරොත් ඔයාට ලියන්න කිසිම අදහසක් ඔළුවේ නැහැ. ඒ නිසා ඔයා යන්ත්‍රය අරන් පාඩම් කරන ගමන් තමයි මේක භාවිතා කරන්න ඕනේ. ඉතින් ජීවිතයේ වැදගත්ම විභාගයකට මුහුණ දෙන ඔයා අනිවාර්යයෙන්ම මේ යන්ත්‍රය ලබා ගත යුතුයි. මොකද ඔයාගේ ජීවිතයේ තීරණාත්මකම දේ අන්තිම මොහොතේදී ඔයා කලබලයට පීඩනයටපත් වෙලා එහෙම නැත්නම් පාඩම් කරපු දෙයක් ඔළුවට එන්නේ නැතුව ඒ දේ මගහැරිලා විනාශ වෙන්න පුළුවන්. ඉතින් ඒක අවම කරගන්න මේ යන්ත්‍රය යූස් කරන්න පුළුවන්. ඔයා කැමති නම් අපි මේ දාලා තියෙන WhatsApp නම්බර් එකට හරි ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන WhatsApp නම්බර් එකට හරි අනිවාර්යයෙන්ම අපිට මැසේජ් එකක් දාන්න. මේ යන්ත්‍රය මේ වෙලාවේ ඔයාට අත්‍යවශ්‍යම දෙයක්. ඒ නිසා මේක ඔයාගේ ළඟින්ම දැන් තියාගන්න ඕන.